ආයිබුවන් මට අද කතා කරන්න හිතුණා පපුවේ කැක්කුම එහෙම නැත්නම් හෘද අබාධ සම්බන්ධව ටිකක් මේ හෙද සත්කාරය සම්බන්ධ දේවල් ටිකක් හෙද දැනුමින් ඉගෙනගත්ත දේවල් ටිකක් කියන්න කියලා. සාමාන්‍ය මේ අපට එන කැක්කුම් හැම දෙයක්ම මේ හෘද අබාධයක් නොවෙන්නත් පුළුවන්. මේ එතකොට අපි බය වෙනවා කැක්කුමක් ආව ගමන් මේ හෘද අබාධයක් කියලා. එතකොට එහෙම අපි බය වෙන්න වුණා නෑ. එතකොට සාමාන්‍යයෙන් හෘද අබාධයක් නොවන කැක්කුම වෙන්න පුළුවන් ගැස්ට්‍රයිටිස් තත්ත්ව තියෙනවනේ. එතකොට බඩේ දැවිල්ල ආම්ලීයතාවයත් හින්දා වෙන ඒවා වෙන්න පුළුවන්. ඊට අමතරව මාංශ පේශි වල කැක්කුමක් වෙන්න පුළුවන්. අස්ථිය කාඩ්ලේජ තදවීමෙන් ඇති වෙන කැක්කුමක් වගේ වෙන්න පුළුවන්. අස්ථිය කාඩ්ලේජ තද වෙලා ඇති වෙන ඉදීමක් හින්දා ඇති වෙන කැක්කුම වෙන්න පුළුවන්. එතකොට මේවා හෘද අබාධ නොවේ. එතකොට ඒවට අපි ඒ හෘද අබාධයක් කියා බය වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට මේකේ තියෙන කැක්කුම් වර්ග දෙකක් තියෙනවා. එකක් හෘද අබාධයක් නිසා එන කැක්කුම තියෙනවා. අනික හෘද අබාධයක් නොවන නිසා ඇති වෙන කැක්කුම් තියෙනවා. එතකොට සාමාන්‍ය හෘද අබාධය නිසා ඇති වෙන කැක්කුම නම් එන්නේ සාමාන්‍ය මේ වම් හනුව දිශෙන් උරහිස පැත්තෙන් වම් අත දිගේ එන ලොකු වේදනාවක් එනවා. පපුව තද කරන ගතියක් වෙනවා. දාඩිය දානවා. එක දිගට මේ වේදනාව තියෙනවා. ඒ වමන යන්න එනවා. ඔන්නෝක තමයි කියන්නේ හෘද රෝගය නිසා heart attack එකක් ඉඳලා එන කැක්කුම. එතකොට අනිත් කැක්කුම තමයි ඇන්ජයිනා කැක්කුම. ඇන්ජයිනා කැක්කුම කියන්නේ මේ සාමාන්‍යයෙන් හදවතට රුධිරේ පම්ප කිරීම අඩුවක් තියෙන නිසා ඇති වෙන කැක්කුම. සාමාන්‍යයෙන් අපි මේ ඉපදෙද්දී කියන්නේ ගර්භාෂයේදී සති 7-8ක් විතර යද්දී අපේ හෘදය ක්‍රියාකෘතිය පටන් ගන්නවා. එතකොට එදා ඉඳලම අපි මියනකම මේ heart එක වැඩ කරනවා. ඉතින් ලොකු කාලයක් මේ heart එක වැඩ කරනවා. එතකොට මේ heart එකේ තියෙනවා වම සහ දකුණු කියලා මේ කිරිටක දමනි දෙකක්. එතකොට මේකේ ඔය කොලෙස්ටරෝල් තැම්පත් වුණාම තමයි ඔය heart එකේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒක heart එකේ පේන් එක ඇන්ජයිනා තත්ත්ව heart attack දක්වා තත්ත්ව යන්න හේතු කාරණා වෙන්නේ මෙන්න මේ හේතු නිසා. ඉතින් අපි දැන් කැක්කුම වර්ග දෙකක් තියෙනවානේ. ඒක කැක්කුම වර්ග දෙකකින් හෘද අබාධයක් කියලා එන තුන කැක්කුම තියෙනවානේ. ඒක හඳුනාගත්තාම අපි ඉස්සලාම කරන්න ඕනේ ඉක්මනින්ම මේ රෝහල් ගත වෙනවා. රෝහල් එකට යන්න. ගෙදර ඉඳලා අපි හරියන්නේ. ඒ පේන් එක දැනුණ ගාම අපි ඉක්මනට රෝහල් ගත වෙනවා. රෝහල් ගත වුණාම සාමාන්‍ය විස්තර අහලා වෛද්‍යවරු විශේෂයෙන් කරන පරීක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි ඉස්සෙල්ලාම ECG පරීක්ෂණ කරනවා. ඊට පස්සේ සාමාන්‍ය ඕනම රෝහලක දැන් තියෙනවා ට්‍රොපනින් අයි පරීක්ෂාව. ඒක මේ ලේකක් අරන් කරන්නේ. මේ පරීක්ෂණ දෙක ඉස්සෙල්ලාම කරනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් එහෙම ඒ දෙකෙන් අපිට මේක හදවත රෝගයක් කියලා heart attack එකක් වගේ කියලා දැනගත්තොත් අපි ඒ ඇති වුණ රුධිර කැටි දිය කරන බෙහෙත් වර්ග ලබා දෙනවා. සාමාන්‍යයෙන් දිය කිරීමට බෙහෙත් වර්ග ඉක්මනට ලබා දෙනවා. ඊට පස්සේ එතනින් ගියාම අපිට ඇන්ජියෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. ඇන්ජියෝග්‍රෑම් එක කරලා ස්ටෙන්ට් කරන්න පුළුවන්. ස්ටෙන්ට් එක දාලා ඒ රුධිර අවහිරතාවය නැති කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් ඇවිල්ලා ඒකෝකාඩියෝග්‍රෑම් පරීක්ෂාව කියලා තියෙනවා. ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ heart attack එකක් ආපු අවස්ථාවේදී ඊට පස්සේ අපිට දැන් මේ කලින් ඉඟිකරන පරීක්ෂා එකක් තියෙනවා. කියන්නේ heart attack නොවනවා. නමුත් heart attack එකක් වෙන්න කලින් ඉඟිකරන අවස්ථා තියෙනවානේ. ඒකට කියන අපිට දැන් කලින් දෙවෙනි එක තමයි ඇන්ජයිනා කැක්කුම. ඒකෙදි වෙන්නේ විවේකයෙන් ඉන්න වෙලාවට ගැටලුවක් නැහැ. මොකක් හරි වැඩ කරන වෙලාවට අර මහන්සියලා වැඩ කරනකොට හදවත හිර කරනවා, දාඩිය දානවා. ඒ මහන්සිය ඒ වැඩ කරන වැඩේ නැවතුනහම ඒ කැක්කුම අඩු වෙනවා. ඔකට තමයි ඇන්ජයිනා දෙවෙනි කැක්කුම වගේ කියන්නේ. සාමාන්‍යයෙන් එතකොට පපුවේ දැවිල්ලක් වගේ ඉන්නත් පුළුවන් ඒක. එතකොට මේකෙදිත් අර කරන්නේ මූලික පරීක්ෂා ටිකක් මේ අවස්ථාවේදී අපි
හදවත් රෝග විශේෂ වෛද්‍යවරු හම්බෙන්න ඕනේ. ඒවයි ක්ලිනික් එකට සහභාගී වෙන්න. සහභාගී මූලිකව කරන ECG පරීක්ෂාව කරනවා. සාමාන්‍යයෙන් ඊට පස්සේ ඒක හඳුනා ගන්න පුළුවන් ඒක ඇක්කුමේ ඇන්ජයින එකක් නිසා ඇතිවන හදවත ප්‍රශ්නේ ECGෙන් හඳුනාගත නොහැකි වෙන්න පුළුවන්. මේ ඊට පස්සේ අපිට එකකින් පුළුවන් අයිකෝයි පරීක්ෂාවක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් අර ව්‍යායාම ECG පරීක්ෂාව කියන්නේ. කියන්නේ යම් කිසි පාළිත තත්ත්වයකදී ව්‍යායාම ඇවිදින ගමන් එක දිගට ECG ගන්නවා. ඒකෙන් අපිට බලන්න පුළුවන් කොච්චර දුරට මේ ප්‍රශ්නේ තියෙනවද කියන එක. ඊට පස්සේ ආයේ ප්‍රධාන එක තමයි ඇන්ජියෝග්‍රැෆි පරීක්ෂාව. සාමාන්‍යයෙන් මේක දැන් CT ඇන්ජියෝග්‍රැෆි කියලා එකක් කරනවා. නැත්නම් සාමාන්‍යයෙන් කාඩියක් හැටියට ලැබ් එකකට ඩයි ටෙස්ට් එකක් කරලා ඩයි එකක් ගෙවලා මේ පරීක්ෂාව සිදු කරනවා. සාමාන්‍යයෙන් මේ හදවත කිරිට් එක තමයි මම කිව්වා මහ දකුණු කිරිට් තමයි තියෙනවා කියලා. මේ කිරිට් තමයි අවහිරන අවස්ථාවේ සාමාන්‍යයෙන් ඖෂධ ලබා දීම සිදු කරනවා. ඖෂධ ලබා දීම නැත්නම් ස්ටෙන්ට් කරනවා බයිපාස් කරන්න පුළුවන්. ස්ටෙන්ට් එක දානවා හෝ බයිපාස් කිරීමක් සිදු කරනවා. සාමාන්‍යයෙන් මේ එහෙම නැත්නම් ඇන්ජියෝප්ලාස්ටික් කියන්නේ මේ ස්ටෙන්ට් එකදී ඇන්ජියෝප්ලාස්ටික් කරනවා කියලා කියන්නේ ඒක කරනවා සාමාන්‍යයෙන් හොලෝහලේ නැවතිලා දවස් දෙකකින් විතර ගෙදර යන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේක සීනති කියනවා සිදු කරන්නේත් නැහැ. එහෙම නැත්නම් තදබල ලෙස ධමනි අවහිර වෙලා තියෙන බයිපාස් පරීක්ෂාවක් කරනවා. මේක නම් කරනු ලබන්නේ මේ සීනති කරලා. ඒක උපදෙස් දීලා එහෙම තමයි ඒක කරන්නේ. ඉතින් මේ සම්බන්ධ මේ කැක්කුම අඳුනා ගැනීම මොනවා කැක්කුමත් එන්නේ කියන එක ඒතකොට මොන කැක්කුම ඉක්මනින් රෝහල්ගත වෙන්න ඕනේ. මොන කැක්කුමේදී අපි මොන කැක්කුමක් ආවොත් කලබල නොවි වැඩිදුර පරීක්ෂණ යොමුන්නේ කියන එක අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. අන්න ඒ දැනුවත් වීම සම්බන්ධව පොඩි අවබෝධයක් ආවනම් මේ ආවනම් ඒක ගොඩක් සතුටින් මේ අවබෝධ දෙන්න තමයි මම පොඩ්ඩක් අද කතා කරන්න හිතුවේ.